සුබ දවසක් සියලු දෙනාටම කුට්පම YouTube නාලිකාව හරහා මම අද ඔබට තවත් කුමි විකර්ෂකයක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මගේ මිරිස් පැල කීපයක් තියෙයි. සුදු මැස්සා බෝ වෙලා තිබෙනවා මේ මිරිස් පැල කීපයක. ඒ නිසා මම හිතුවා මේ සුදු මැස්සා පළවා හැරීම සඳහා කුමි විකර්ෂකයක් හදන්න. කුමි විකර්ෂකය විශේෂයෙන්ම සුදු මැස්සා සඳහා වඩා යෝග්‍යයි. ඒ නිසා තමයි මම මේ කුමි විකර්ෂකය සෑදීමට බලාපොරොත්තු වෙන්නේ. අපි වැඩි කතා බහ අවශ්‍ය නැහැ. මේ කුමි විකර්ෂකය හදමු. දුම්කල නැති හෝ දුම්කලයක් මේ ආකාරයට උඩාවට කපා ගන්න. මෙන්න මේ ආකාරයට හොඳින් උඩාවට කපා ගන්න. විශේෂයෙන්ම දුම්කලයකට වඩා දුම්කල නැති ගත්තොත් ඔබට වියදමක් නැතුව මේ විකර්ෂකය කුමි විකර්ෂකය සකසා ගන්න පුළුවන්. මේ ආකාරයකට ඔබ මුට්ටියකට දමා ගන්න. අනෝද කොළ ග්‍රෑම් 500ක් පමණ කඩාගෙන මේ ආකාරයට ඔබ මුට්ටියකට දාලා වතුර ලීටර් 3ක් පමණ දාන්න. මේ ආකාරයකට හොඳින් වතුර ලීටර් මේ එකමාර බෝතලයක් ලීටර් එකමාර බෝතලෙ මේකෙන් දෙකක් ඔබ දාන්න. වතුර ලීටර් 3ක් දාලා හොඳින් තම්බා ගන්න. හොඳට අනෝද කොළ සහ දුම්කල හොඳට තැම්බුවා. ඊට පස්සෙව අපි මේකට තව සබන් ග්‍රෑම් 50ක් පමණ ගන්නවා. සබන් ග්‍රෑම් 50. දැන් අපි මේ දියරය හොඳින් පෙරා ගමු. මේ ආකාරයට පෙරා ගමු. මේ ඔබට පේනවා ඇති හොඳින් තැම්බිලා හොඳට අහට තිබෙනවා මේ. විශේෂයෙන්ම අපි මේ දියරයට අනෝද කොළ සහ දුම්කල තැම්බූ දියරයට දැන් මේ සබන් ග්‍රෑම් 50 මෙහෙම දාමු. දාලා හොඳින් දිය කරගමු. අපි හොඳින් දිය කරගමු. මේ ආකාරයට හොඳින් සපන් දියවනසේ එනසේ කලවත් කරන්න. මෙන්න මේ ආකාරයට හොඳින් කලවත් කරන්න. එනකම් කලවත් කරන්න ඕනේ. එනකම් මේ වගේ ස්ප්‍රේ මැෂින් එකකට මේ වගේ ඔබ මේ ටික හොඳින් දාගන්න. බලන්න මේ මිරිස් පැලවල මේ සුදු මැස්සෝ මේ ඉගිලෙනවා මේ පේනවා නේද? මේ දැන් අපි ගහලා බලමු මේ ගොඩක් ඉන්නවා මේ සුදු මැස්සෝ පිරිලා. අපි දැන් මේක ගහලා බලමු. අපි දැන් මේ වාගේ මේකේ උඩට හොඳට කොළ තෙමෙන ලෙස ස්ප්‍රේ කරමු. එහෙනම් හොඳට කොළ තෙමෙන ලෙස අපි ගහන්න ඕනේ. විශේෂයෙන්ම මේකෙදි මේ පේනවනේ ඔබට මේ කහට ටික හොඳට කොළේ අල්ලනවා. කොළේ අල්ලලා මේ මැස්සෝ ඉන්නකොට මැස්සන්ටත් මේ විදිහට අපි යටපැත්තටත් මේ විදිහට හොඳට හරවලා ගහමු. දින 4කින් පමණ ආයේ නැවත මේ ආකාරයට ගහමු. මේ පේනවද ඔබට? පේනවා. මේ සුදු මැස්සෝ මේ වගේ පිරලා ඉන්නවා. ඉතින් අපි මේ කුමි විකර්ෂකය මේවට ගහලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ කුමි විකර්ෂකයේ මීට පෙර 4කට පමණ පෙර අපි මේ මිරිස් පැලවලට ගැහුවා. බලන්න මිරිස් පැලවල දැන් සුදු මැස්සා පළවා හැර සුදු මැස්සා නෑ. මිරිස් පැලව මිරිස් කොළ හොඳට තිබෙනවා. මේ බලන්න ඔබට පේනවා නේද? ඉස්සෙල්ලා මේ වගේ කොච්චර සත්තු පිරලා හිටියද? දැන් සත්තු නෑ. ඒ නිසා අපි අදත් දවස් 4කට පසු අදත් නැවතත් අපි මේ කුමි විකර්ෂකය මේ ගස් සඳහා මේ මිරිස් පැල සඳහා නැවතත් ගහමු. ඒ වගේම ඔබට මම කියන්න කැමති පැහැදිලිවම මේ
සාදා ගන්නා ලද කුමි විකර්සකය සාර්ථකයි. ඒ නිසා ඔබත් ඔබේ වගාවට මෙවැනි කුමි විකර්සකයක් භාවිතා කරන්න. සුදු මැස්සා මල්ටාවාගෙන් හානි තිබේ නම් ඔබත් මේ කුමි විකර්සකය හදලා මේ සඳහා යොදාගෙන බලන්න. මේ කුමි නාශකයේ කුමි විකර්සකයේ කුමි නාශකයක් නොවේ කුමි විකර්සකයේ ඇති ප්‍රතිඵලය කොපමණද කියලා. ඉතින් මම අදට මගේ වීඩියෝ ඔබ නතර කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.